හෙල්ලෝ මගේ රත්තර යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් ඔන්න කිව්වා වගේම අපි ආයෙත් ආවා ගිල්ඩ් වලියේ part 2 වීඩියෝ එක අරගෙන. ඉතින් ඔයාලා ඉස්සරහට බලාගෙන යන්න. මේක තමයි සුපිරිම ආතල් සෙට් එකක් තියෙන්නේ ඔයාලට. බලා ගන්න පුළුවන්. ඇත්තටම හොඳ වලියකුත් යනවා. ඉතින් දන්නවනේ කියන්න කැමති ගේම් එකේ සෙට් එකට මට මේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ඔයාලා දෙන සපෝට් එකට ඇත්තටම ගොඩක් thank you. ඉතින් subscribe කරන්න. ඒ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ මොනවා කියන්නද නැත්තම් නේද? හරි කතා කරන්න ඕනේ යන් මේ කස්ටම් එක බලන්න. 3-3 විදිහට මැච් එක යනවා. ටෝටල් මැච් 7ක් ගහන්න තියෙනවා. අපි බලමු මම කොහොමද මේ මැච් එක වින් කරන්නේ. It is my fault. මම මිස් දැම්මනේ. මට මතක නැහැ. මම මිස් එක දැම්මනේ. මේ පැත්තෙන් ෂැඩෝ නොක් වෙනවා. my god අපේ කට්ටිය ඇත්තරම ප්‍රබල විදිහට මේ පැත්තෙන් රෂ් එකක් දෙනවා ෆුල් රෂ් එකක්. ඒ පැත්තෙන් නොක් ඩවුන් 3යි. තව එක්කෙනා ඉතුරු වෙලා තියෙන්නේ. මේ මෙන්න මේමයි guys ටීම් වර්ක් එක තියෙනවා නම් ඕනෙම තැනක no game. එතන තනිකරම easy. okay ඉතින් අපේ කට්ටිය මේ විදිහට ටීම් වර්ක් එකේ සුපිරියට මේ මැච් එකත් වින් කරනවා. අපි බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මගේ ටීම් එක දිනයිද මේ ටීම් එක දිනයිද? It is your choice. okay ඔයාලා බලන්න. මං හිතනවා මේකට මට give away එකක් දෙන්න පුළුවන් වෙයි සමහර විට. හරි අපි මෙතනදී හදිසි විදිහට ඒක තීරණය කරමු. මගේ ටීම් එක දින්නොත් game over. okay මෝරාගේ ටීම් එක මෝරා ප්‍රමුඛයෙන් ESP ගිල්ඩ් එකේ සෙට් එක දින්නොත් එයාලා වින් කරොත් අපිට ඔයාලා දාන මම මේක ස්ටේටස් දාන්න එහෙම වුණොත් මේක දාන්නම වෙනවා. එතකොට WhatsApp එකේ කට්ටිය තමයි ඒක හිමි කරගන්නේ. නමුත් මම වීඩියෝ එක අප්ලෝඩ් වුණාට පස්සේ දවස් දෙකකින් ඇත්තරම දවස් දෙකකින් සෝෂල් මීඩියා වලට අප් කරනවා. මේ විදිහට අපේ මෝරාගේ ටීම් එක කම්බැක් එකක් දෙනවා. 4-4 විදිහට මැච් එක යනවා. ඇත්තටම මට ඒකට අවධානය දෙන්න බැරි වුණා. ඔයාලා බලන් ඉන්න ඇති සමහර විට මම මෝරා විතරයි පෙන්නන් හිටියේ. ඇත්තටම ඊළඟ මැච් එකේ අපි කට්ටියම බලන් ඉමු. මෙයාලා කොහොමද මේ මැච් එක ගහන්නේ කියලා. ඉතින් giveaway එක ගැන කතා කරොත් අපේ මැච් එක මේ මෝරාගේ ටීම් එක දින්නොත් පළවෙනි කමෙන්ට් පහට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ මේ නම්බර් එක දාලා තියෙනවා. contact number එක WhatsApp. ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට WhatsApp එකට දාන්න. පළවෙනි කමෙන්ට් පහට පොඩි gift එකක් 50ක රීලෝඩ් එකක් දාලා දෙන්න. හොඳේ. එතකොට පළවෙනි කමෙන්ට් පහට ඒ giveaway එක චූටියට මුලින්ම අපිට ලොකු වැඩ කරන්න අමාරුයි. පොඩියට ඒ වගේ වැඩ කරන මේ මාර විට ඇත්තරම අර දුකයි. මෙයාලගේ ටීම් වර්ක් එක අඩු වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. කට්ටිය තනි වෙලා ඇත්තරම ඇයි ඒ දින්නොත් පළවෙනි කමෙන්ට් පහට ඒ විදිහට රුපියල් 50ක රීලෝඩ් එකක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඒක හිමි කරගන්න කමෙන්ට් එකක් දාන්න. ඇත්තරම මම මේක ෂෙයා කරන්නේ I don't share this content any social media WhatsApp or any other social media platform. okay only YouTube වීඩියෝ එක දානවා එච්චරයි. YouTube viewers ලගේ අතේ ඒක වැඩේ තියෙන්නේ. මම එක දවසයි දෙන්නේ. දවසක් ඇතුළත කමෙන්ට් පහක් වැටුණොත් ඒ පහට මම මේ විදිහට රීලෝඩ් එක දාලා දෙනවා. නිකන් හම්බෙන එකනේ. ඔයාලා කමෙන්ට් එක දාලා ස්ක්‍රීන්ෂොට් එකක් මම දාලා තියෙන නම්බරයට දාන්න. එතකොට ඔයාලට ඒක ෆයින් කරගන්න පුළුවන්. ඕකේ? හරි. giveaway එක එතනින් ඉවරයි. අපි යන් දැන් ගේම් එක පැත්තට. අර පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් 7වා 17 ඩ්‍රෝන් ඇත්තරම මේ දිලු තනියම ගිහින් මං කියලා තියෙනවා එයාට
තනියම යන්න එපා මෙහෙමයි කියලා. But he don't hear to my advice. Ooh shit. හරි. නැත්තම් heal එක දාගන්න. හොඳයි. අපිට පේනවා රිකීගේ නූබ්ගේ ඇත්තරම ටීම් වර්ක් එක හොඳටම තියෙනවා. දිලුගේ මෙලෝගේ තමයි ටීම් වර්ක් එක අඩු වෙලා තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඇත්තරම ප්‍රශ්නය තියෙන්නේ ටීම් වර්ක් එකේ ගැටලුව. go. හරි අපි බලන් ඉමු. මෙලෝ මේ පැත්තෙන් යනවා. මං හිතන විදිහට යාව කිල් කරා. බලමු මෙතන හීල් එකක් දාන ගමන් මෙයාත් පැන ගන්නවා. බලන් ඉන්න පුළුවන්. හරි ඒ විදිහට පහට පහ විදිහට මේ තරඟේ යනවා අපිට බලා ගන්න පුළුවන්. ඇත්තරම මාරම ගේම් එකක් මේක. කරට කර තරඟේ යන්නේ. අපිට බලන්න පුළුවන් මේ පැත්තෙන් රිකි ඇවිත් තියෙනවා පළවෙනි ස්ථානයට. ඉතින් එහා පැත්තේ අපිට බලන්න පුළුවන් මෝරා තමයි ඒස් දෙකක් එක්ක තවත් රාශියක් කරගෙන තියෙනවා මේ පැත්තෙන්. ඇත්තරම හොඳ ටීම් වර්ක් එකක් මේ පැත්තෙත් අපිට බලා ගන්න පුළුවන්. නූබර පැත්තේ තනියම. ඉතින් අපිට පේනවා මේ පැත්තෙන් මෙයාත් රෂ් එක යනවා. රිකි අර පැත්තෙන් නොක් ඩවුන් වෙනවා. යාව කිල් කරනවා. මේ පැත්තෙන් රිකි මෙලෝ ෆුල් උත්සාහයක් දානවා එතනදී වින් කරන්න. ඒත් වැඩේ හරියන්නේ නැහැ. අපිට පේන්නේ යනවා කම්බැක් එකක් දෙයි වගේ මෝරාගේ ටීම් එක. මේ පැත්තේ සෙට් එකක් ෆයර් එකේ ගේම් එකට ෆුල් සපෝට් එක දෙනවා අපිට පේන්නේ යනවා. අමුතු ස්කිල් තියෙනවා නේ. අතන නිල් පාට මොකක්ද එකක් ගියා. බලමු කවුද? EP ස්කිල් එක. සෙකන්ඩ් ඩැමේජ් වෙනවා. Oh, come here, help. මොකක්ද? හොඳයි. මං හිතනවා මේ වෙලාවේ ගිහින් රිකීව ගත්තොත් හොඳයි කියලා. ඔව් අපේ බුද්ධිමත් ප්ලේයර් කෙනෙක් එයාව හීල් කරනවා අපිට පෙනී යනවා. ඇත්තටම මේක කරට කර යන තරගයක් කිව්වොත් අපි මං හරි. මොකද 5ට 5 4ට 4 6ට 6 මේකත් දිනයි වගේ. බලමු මේ ප්ලේයර් කොහොම ප්ලේයර් කෙනෙක්ද කියලා. අපේ මාරි තමයි ඒ පැත්තෙන් ඉතුරු වෙලා ඉන්නේ. එයාවත් කිල් කරලා දානවා කිසිම ගේමක් නැතුව අපේ කට්ටිය. ඉතින් නූබ් ඇවිල්ලා වහල පොර මූ තමයි වහලවල් උඩට නැගගෙන ස්නයිපර් කටු අරගෙන එහෙම නැත්නම් දුර ගහන ගන් කටු අරගෙන මෙයා තමයි වහල උඩට නැගලා එනිමි ලස්සනට ඩවුන් කරලා ගන්නෙ. ඉතින් අපේ ටීම් එකට ලොකු බැක් කවර් එකක් දෙනවා අපේ නූබ් අපිට බලන් ඉන්න පුළුවන්. ඉතින් අපිට ඒ කාලේ මාත් එක්ක ප්ලේ කරද්දිත් මෙයා ඇවිල්ලා කෙලින්ම ටයිගර් මේ වහලට දාපම්මා කියන බෝලෙක් ගහනවා දානවා එනවා. ඒ විදිහට දැන් මේ කාට හරි එන්න කියනවා. ඔන්න ඔය ආකාරයට එයාව වහලයට ධම්මනවා කට්ටිය. ඊට පස්සේ මෙයා වහලට යනවා. අපිට බලා ගන්න පුළුවන්. ඊටමත් ලස්සනට මෙයා වහලට යනවා. වහලට ගිහින් එයා වහල වැඩ කරනවා. ඇත්තරම ඒක ලස්සන ටීම් වර්ක් එකක්. අපිට බලන් ඉන්න පුළුවන්. ඩැමේජ් කරේ නැත්නම් ඉතින් ඒකත් තමයි පට්ට. හරිද? අන්න අර ඒ විදිහට ඩ්‍රොප් පිටිපස්සෙන් එකෙක් එනවා පේන්නේ නැති. මං හිතනවා පේන්නේ නැති කියලා.
ඇත්තටම පට්ට ආතල්ලකින් මේ ගේම් එක ගහනවා අපිට බලන් ඉන්න පුළුවන්. ඉතාමත් අලංකාර විදිහට අපේ නූබ් මේ අවස්ථාවේදී ඩැමේජ් කරගන්නවා. ඕ මයි ගෝඩ් නොක් දෙකක් දාගන්නවා කවුද අපේ කවුරු හරි ඇත්තටම මන් දන්නේ නැහැ කවුද කියලා. කොහොම හරි නොක් දෙකක් දාගන්නවා මේ පැත්තෙන්. ඊළඟට තුන්වෙනි නොක් එකක් දාගන්නවා. අපි හිතන්නේ අපේ කට්ටිය වින් එක මෙතනින් ගහනවා මේ විදිහට. ඉතින් මගේ ස්කෝඩ් එක මේ වගේ දිනනවා. ඇත්තටම නිහතමානී සතුටක් මම ලබනවා සහ ආඩම්බරයි. මගේ කවුද ආදරෙයි සුකි ගැම්මක්. ඉතින් මෙන්න මේ විදිහට මගේ හොඳම යාළුවා මෙතනදී කිල් 13ක් එක්ක ෆස්ට් ප්ලේස් අරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මැච් එක ඉවර වෙන්නේ. අපි යමු කට්ටියගේ කතාව බලන්න. හලෝ වෙලාව අපරාධේ බං අයියෝ මම කියන්නේ බාබල් ලිස්ටින් ඕෆ් කරලා ගහ ගන්න බැරි වුණා අරාවි දුන්නා මුන්ට ටිකක් කොමෙන්ට් දුන්නා මේ ඉන්දියන ගෝල් ගහන්න කවුද උඹලා දෙන්නත් එක්ක ආවට පස්සේ ඉන්නාන් දුන්නේ කියලා වැඩක් නෑ ගහන්න වෙනම් බෑ ඉතරයි ගන්ති මොනා තිබ්බත් ගන්න බෑ නම් බෑ එනම් කතාව හිතාගෙන ඉන්න. ඒ හරිය උඹලා ගන්න නම් බෑ. කතාව හිතවා. ඕකේ හරි මේ අවස්ථාවේදී ඔන්න ඔය විදිහට තමයි අපේ මැච් එක කෙලවර වෙන්නේ. හරි ඕකේ that's enough අපිට බලා ගන්න පුළුවන්. ඇත්තරම කරට කර තරගයක් මෙතනදී ගියේ. අඩ මට ඉනායනවා. මේක කරගන්න බෑ මට දැන්. ඇත්තරම පට්ට මැච් එකක් බං. පිරියඩම ආවා ඒක නම් නියමයි බං. හරිද? ඔව් අනිවාර්යෙන් ඇත්තරම සුපිරි. ඔව් බං ඒක ඇත්ත. අවුලක් නැහැ බං. වෙල් ප්ලේඩ් හැමෝම සුපිරියටම ප්ලේ කරා. මේ ඇත්තරම පට්ට සතුටුයි ඈ. නියමයි ඈ. හරි බං. එලගිරි එහෙනම් මේ මං හොඳේ. හරි බයි. හරි ගයිස් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මැච් එක ඉවර වෙන්නේ. ඇත්තරම සුපිරි මැච් එකක් අපිට බලා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක ඉක්මනටම ඔයාලට ගේන්නම්. ගිව් අවේ එක ඒ විදිහට ක්ලෝස් වෙනවා. මොකද මගේ ටීම් එක තමයි වින් කරේ. මම ඒක ඔයාලට කොහොම හරි දෙන විදිහක් මම බලන්නම්. හරිද? මම හිතනවා GTA V වලින් ඔයාලට ඒක කරන්න පුළුවන් වෙයි. මොකද මම වීඩියෝ එකක් කරන්න හැදුවා. ඒක වෙලාව නැති නිසා ඇත්තටම කරගන්න බැරි වුණා. ඊළඟට මම ඒක ඒ විදිහට ගේන්නම්. ඉතින් අපේ සෙට් එක ඔන්න ඔය විදිහට වින් කරා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමෝම subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න. හරිද? ඉතින් මගේ ආදරණීය reply එකත් ඔයාලට වැටෙයි. ඉතින් යාළුවනේ ඒත් එක්කම මම කියන්න කැමතියි හැමෝටම thank you මගේ videos එක මාත් එක්ක හිටියට. මට තව දෙයක් කියන්න තියෙනවා. පොඩි කතාවක් දාන්න කියලා හිතුවා. මොකද මට තව විනාඩි දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් කියන්න කැමතියි මට ඉස්සරහා මාස 5 ඇතුළත පොඩි නෙවෙයි ඇත්තරම විභාග කටයුතු හින්දා වීඩියෝස් කරන එක පොඩි ගැටලුවක් මතුවලා තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා මාත් එක්ක ඉඳී කියලා ඒක විභාගේ ඉවර වෙනකන්. ඊට පස්සේ මං ඔයාලට PC එකත් අප්ඩේට් කරලා සාමාන්‍යයෙන් ලයිව් වගේ දාන්න ඉන්ට්‍රෙස්ට් එකක් තිබ්බොත් මම ගෙන්නම්. මට පේනවා ලාවට වගේ මේකට ඇත්තටම ලොකුවට රියැක්ට් එකක් නැහැයි වගේ. ඔයාලගේ රියැක්ෂන් එකත් එක්ක මම ඉස්සරහට වීඩියෝස් කියන්න බලන්නම්. මොකද ඇත්තටම රියැක්ෂන් එකක් නැතිනම් මට කරලා තේරුමක් නැහැ කියලා මං හිතනවා. ඔයාලගේ රියැක්ෂන් එකත් එක්ක කට්ටියගේ ඉල්ලීම මත මම තවත් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මෙතනින් නවතින්නම්. නැවතත් වීඩියෝ එකක් මට ෂුවර් කරන්න බෑ. නමුත් මං ඉතා ඉක්මනින්ම ගේන්නම්. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝම සතුටින් ඉන්න ඕනේ. ප්‍රශ්න ඇති ඉතින් it's okay. අපි ඉන්න ඕනේ සැපේ. okay? hina වෙලා ඉන්න ඕනේ හැමදාම. එහෙනම් මං ගිහින් එන්නම්. goodbye.